සිදුවීම් දෙකක් තිබුණා කැබිතිගොල්ලෑවේ සහ දෙමටකොඩ. මද්ද්‍රව්‍ය අලෙවි කරමින් හිටියා. ඇය සහ ඔහු කිව්වා තවදුරටත් මම මද්ද්‍රව්‍ය අලෙවි කරන්නේ නැහැ කියලා. වෙඩි තිබුවා. වෙඩි තිබුවා. මෙවැනි නවතම පුවත් දැන ගැනීම සඳහා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ජාලෙන් ඉවත් වුණොත් වෙඩි තබනවා. ඒතරම් භයංකාර බියසුළු තත්වයක් සමාජෙ පත් කරලා තිබෙනවා. මම නැවත කියන්නේ මේක ස්වභාවිකව ඕපපාතිකව එක විට අකුණු පහරක් වදින්නාසේ ගොඩනැගුණු තත්වයක් නෙවෙයි. මේ පිටව සිතාමත් පැහැදිලි දේශපාලන ආශිර්වාදයක් තිබුණා. රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ ආශිර්වාදයක් තිබුණා. සමහර අයගේ දේපල දිස බලපුවාම ඒ රැකියාවෙන් ඒ දේපල උපයා ගන්න බැරි බව අපි කවුරුත් දන්නවා. කාටත් පේනවා. ඔක්කොම සැරිසරන පටන් ගත්තා. දැන් අපි මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි. මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි. මෙය මා දන්නා මට ගොඩක් අය කියනවා. ඕගොල්ලෝ මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් මේක කරන්නේ නැහැ කියලා කියනවා. සමහර අම්මලා කියනවා පින් සිද්ධ වෙත් පුතේ මේ වැඩේ විතර කරොත් ඇති කියනවා. අපි පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අපේ මහජන ආරක්ෂක පිළිබඳ අමාත්‍යතුමාට නිලධාරීන්ට මොනතරම් දුරකරමද එමතුම් වෙනවද? එඳ සමාජය මේ කාර්යය අප විසින් කළ හැකි කළ යුතුයි කියලා මහා බලාපොරොත්තුකින් ඉන්නවා. මම අද උදේත් බැලුවා YouTube නාලිකාවක එක කාන්තාවක් කරන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී කියනවා ජනාධිපතිතුමාට මේක පේන්නේ නැද්ද කියලා අහනවා. එතුමිය කියනවා මේ පරාද කරන්න නම් පොලිසිය සුද්ධ කළ යුතුයි කියනවා. අත්ත කතාව. සමහර ගම්වල මතයක් තිබුණා තොරතුරු පොලිසියට දීපුවාම ඒ විගසම තොරතුරු දුන්නාගේ ගෙදර එනවා කියලා අනිත් අය. හැබැයි මම දන්නවා වර්තමාන පොලිස්පතිතුමත් අපේ පොලිසිය ඉහළ නිලධාරී මණ්ඩලය අපේ මහජන ආරක්ෂක පිරිබඳ අමාත්‍යතුමත් විශාල වේසක් දරනවා මේ අවසන් කරන්න. ඒ නිසා මම හිතනවා පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්ුණු නේද? යුගය වෙනව නම් මේ යුගයේ විශාල ප්‍රමාණයක් වැඩ තහනමට ලක් කරලා තියෙනවා. අපි අනෙක් සියලු නිලධාරියන්ට කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙමු. වහාම ඔබට ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය, ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තනතුරේ වටිනාකම ආරක්ෂා කරන ඉදිරියට යන්න. එසේ නැත්නම් එක වහාම මෙම කාර්යයන් ඉවත් නොවුණු අපි ඉවත් කරනවා. කරන්නේ. ඒ වගේම අනෙක් රාජ්‍ය යාන්ත්‍රණ මා කියන්නේ සාමාන්‍ය අපරාධකාරයෙක් අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණේ මේ පොදු පුරවැසියන්ගේ බදු මුදල් වලින් නඩත්තු වෙනදී යම් සමාජ ආරක්ෂාව වෙන ගොඩනගන දායතන RMU එක, ඉමිග්‍රේෂන් එක, කස්ටම් ආයතන මොකම සමාජ ආරක්ෂාව වෙන ගොඩනගලා තිබෙන්නේ. බදු මුදල් ගෙවන්නේ ඒ වෙනුවෙන්, වැටුප් ගෙවන්නේ ඒ වෙනුවෙන්. හැබැයි මා ආයතනම ඊට පටහැනිව කටයුතු කරනවා නම් ඊතර මොනතරම් ඛේදවාචක කිරණමක් තියෙනවද? ඒ නිසා අපි සියලු සහාය සපයන රාජ්‍ය ආයතන නිලධාරීන්ට අපි කියන්නේ වහාම එම ක්‍රියාදාමයෙන් ඉවත් වෙනු. විතරයි. මෙය නීතිය පිළිබඳ මහා විශ්වාසජනක ගෞරවයට පාත්‍ර වන ස්ථාන දක්වා මේ පැතිරලා තිබෙනවා. ප්‍රසිද්ධ රහසක්. මම හැම දිනකටම කියනවා තව දුරටත් ඒ කිසි කෙනෙක් සැඟවිලා නැහැ. ඔක්කොම දන්නවා. ඒ බව විතරක් මතක තබා ගන්න.
කවුරු හරි හිතනවා සංගවිලා කියලා නේ සංගවිලා නෑ. මේ අපි ඇස් ඉදිරිපිට පේනවා මේ සත්‍ය. එනිසා අපි හැමදෙනාටම කියන්නේ වහම ඉවත් වෙන්න. ඊළඟට තිබෙන්නේ මේ මද්ද්‍රව්‍යයට ලොල්ලුණු අයට. දෙමව්පිය දන්නෝ අසල්වැසියන් දන්නෝ. අපි කියන වහාම ඔබ මද්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. අපි බලාගන්න ලෑස්ති.